නර්තන කණ්ඩායම් 75ක් 80ක් විතර වගේ ප්‍රමාණයක් සම්බන්ධ කරගෙන එළඹෙන 23 වෙනිදා නවම් පොහෝ දින සහ පසු දින 24 වෙනිදා එකම ආකාරයෙන් පෙරහැර වීදි සංචාරය කරන්නට කටයුතු මේ වෙනකොට සම්පාදනය කරලා තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා මෙවර 45ක් 50ක් පමණ අලියතුන් පෙරහැරට සම්බන්ධ වෙයි කියලා. උද්‍යාන වීදියෙන් පෙරහැර පෙළ ගැහිලා විහාරස්ථානයේ ඉදිරිපිට ඇති ශ්‍රී ජිනරතන පාර ඔස්සේ සීමාමාලකයේ ඉදිරිපිටින් ජේම්ස් පේස් මාවතින් නවම් මාවතට අවතීර්ණ වෙලා උත්තරානන්ද මාවත පෙරහැර මාවත නැවත ජේම්ස් පේස් මාවත හරහා ශ්‍රී ජිනරතන පාරින් විහාරස්ථානයට ගෙවදීමට නියමිතයි. මේ පෙරහැර නැරඹීම සඳහා දුර බැහැරින් පැමිණෙන බොහෝ දෙනෙකුට විහාරස්ථානයේ ආසන පිළියෙල කරලා තියෙනවා ජේම්ස් පේස් මාවතේ. ඒ වගේම නිදහස් මාවත හැටියට ගත්තොත් නවම් මාවත, උත්තරානන්ද මාවත, පෙරහැර මාවත ඕන විදියට කෙනෙකුට ඉඳගෙන පෙරහැර නරඹන්න පුළුවන් නිදහස් මාවත්. ඒවයි ආසන ඉදි කරලා නැහැ. නමුත් ඒ අවශ්‍ය කරන පහසුකම තියෙනවා නිදහසේ පෙරහැර නැරඹීමේ. සදහාතුක කරඬුවරගත් හස්තිරාජයා තමන් අසුන්ගෙන ඉන්න තැනින් යන විට තමන්ගේ අසුන් වලින් නැගිටලා තමන්ට පුළුවන් ගරු බුහුමාන දක්වන්න මේ පූජාවට සම්බන්ධ වෙලා